අයිබෝන් ලෝකේ මේ මාධ්‍ය කියන එක හූහඬ තියලා ඊට පස්සේ ගිනි මැලයක් ගහලා ඒ දුම හරහා පණිවිඩයක් දීලා ආරම්භ වුණාට පස්සේ අද වෙනකම් මේක විකාශනය වුණාට පස්සේ අද වෙනකොට මේක අති දියුණු තත්ත්වයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම වීඩියෝ කලාව. මේ වීඩියෝ කලාවත් එක්ක කෙටි චිත්‍රපට වලින් මිදිච්ච කෙටි චිත්‍රපට සහ තවත් පුංචිම ඒ කියන්නේ විනාඩි කිහිපයක් තුලත් වීඩියෝ දර්ශනයකදී කෙනෙකුට යම්කිසි පණිවිඩයක් ලබා දීමේ ක්‍රමයක් තිබෙනවා. ඒ සඳහා ප්‍රතිපෝෂණ නැවත ලැබෙන අවස්ථාත් තිබෙනවා. මේ වගේ ඊටා මේ සොදුරු වීඩියෝ කලාව පිළිබඳව කතා කරන්න අපි අද සූදානම් වෙන්නේ. ඒ සඳහා අපි ආරාධනා කරා ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදයේ ව්‍යාපෘති නිලධාරිණී සෞම්‍යා අමරසිංහ ඔබට අපි ආයිබෝන් කියලා පිළිගන්නවා. දැන් ඉස්සරම අපිට කියන්න මේ දැන් මොකද්ද මේ ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදයෙන් මේ කරන්න හදන්නේ? ප්‍රජා වීඩියෝ කියලා කියන්නේ මොකක්ද? දැන් අපි අහලා තියෙනවා ෂෝට් ෆිල්ම් එකක් අපි අහලා තියෙනවා. කමර්ෂල් එකක් අපි අහලා තියෙනවා. මොකද්ද මේ ප්‍රජා වීඩියෝ එකක් කියලා කියන්නේ? ඔව් ඇත්තටම ප්‍රජා වීඩියෝ කියන එක ඇත්තටම නව මාධ්‍යමවලමක්. අපි දකිනවා වර්තමාන ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ඒක ගෝලීකරණය සහ දේශපාලන න්‍යාය පත්‍ර අනුව සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. අපි දැකලා තියෙනවා සමාජයේ ජීවත් වෙන හැම පුද්ගලයාගේම ගැටලුව සහ ඔවුන් පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුලින් කතා කිරීමට ලැබෙන ඉඩ ප්‍රස්තාව සීමිත වෙලා තියෙනවා. ඒක ලංකාවට පමණක් සීමා වෙලා තියෙන දෙයක් නෙමෙයි. ඒක විවිධ රටවල් වල අපි දකින ඔය අභියෝගය තියෙනවා. ඉතින් ඔය කියන පසුබිමත් එක්ක ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදයේ අපි විශ්වාස කරනවා නව මාධ්‍යයක් හඳුන්වලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඔය කියන කාරණාවත් එක්ක මේ ප්‍රජා වීඩියෝව කෙටියෙන් කියනවා නම් ප්‍රජා වීඩියෝවක් කියලා අපි සඳහන් කරන්නේ ප්‍රජාව වෙනුවෙන් ප්‍රජාව උදෙසා ප්‍රජාවටම නිෂ්පාදනය කරන වීඩියෝවක්. ඉතින් ඔය ප්‍රජා වීඩියෝ කියන මෙවලම හඳුන්වා දීම සඳහා අපි පසුගිය මාස කිහිපය තුළ ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම් තරුණ පිරිසක් තරුණ තරුණියන් 70ක් පමණ අපි වැඩමුළු තියලා ප්‍රජා වීඩියෝ කියන සංකල්පය ගැන අපි ඔවුන්ට පුහුණුව ලබා දුන්නා. ඉතින් මෙතනදී අපි දකිනවා බොහෝ අවස්ථාවල ගුවන් විදුලි හෝ රූපවාහිනිය වෙන්න පුළුවන් ශ්‍රාවකයා හෝ නරඹන්නා පාරිභෝගිකයෙක් බවට පත් වෙනවා. ඉතින් එහෙම නැතුව අපි විශ්වාස කරනවා ප්‍රජාව මේ ක්‍රියාවලිය තුලම ඒ කියන්නේ තිර පිටපත හෝ පටිගත කිරීම නිෂ්පාදනය කියන මුළු ක්‍රියාවලිය තුලටම සම්බන්ධ කරගෙන ඔවුන්ගේ ගැටලුව ඔවුන් විසින්ම නිෂ්පාදනය කරන්න ඉඩ ප්‍රස්තාවක් ලබා දීම. ඉතින් අපි විශ්වාස කරන්නේ හැමතිස්සෙම තාක්ෂණය හා දැනුම තියෙන්න ඕනි කියලා. නමුත් අපි කැමරාවක් ගමේ සිටින මිනිස්සෙක්ගේ අතට දුන්නාම අපිට තේරෙනවා ඔවුන්ට ඒකේ විශ්වාසවන්තභාවය ඔවුන්ගේ ගැටලුව හොඳින් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා කියලා. ඔන්න ඔය කියන නව මාධ්‍ය තමයි අපි හඳුන්වලා දීලා තියෙන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් නිෂ්පාදනකාරයකදී අපි දකිනවා පෙර නිෂ්පාදනය පසු නිෂ්පාදනය කියන කාරණාවක් තියෙනවා. දැන් එහෙම කෙනෙකුට අපි කියමු ගමේ ඉන්න කෙනෙකුට තමන් මොකක් හරි දැක්කා මේ මොකක් හරි ඇක්සිඩන්ට් එකක් දැක්කා. ඔහු ඒක වීඩියෝ කරලා ඔය කියන තත්ත්වයට එවනවා. එතකොට ඔහුට අර න්‍යායික දැනුම තියෙනවද? ඔව් ඇත්තටම ඒක තමයි අපි සිද්ධ කරේ මුලින්ම තරුණයන් පුහුණු කළා. අපි තරුණයන්ව ඇරියා මේ ගම් වලට මාතර මහනුවර වගේ විවිධ ප්‍රදේශවල ගම් වලට අපි මේ තරුණයන්ව යොමු කරලා ඔවුන්ට අපි කිව්වා ඒ ගමේ සිටින ප්‍රජාවත් එක්ක සමීප වෙලා ඔවුන්ගේ ප්‍රශ්නේ ඉස්සෙල්ලාම තේරුම් ගන්න මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ අපි ඔවුන්ට කැමරාව අතට දීලා ඒ පටිගත කරන්නේ ඒ හැම දෙයකටම අපි ඔවුන්ට යම්කිසි දැනුමක් ලබා දුන්නා. ඒ අනුව තමයි ප්‍රජාව මේ ක්‍රියාවලියට සම්බන්ධ වුණේ. දැන් මේ කොපමණ කාලයක් වෙනවද මේ කටයුත්ත කරගෙන ගිහිල්ලා? දැන් මාස 4ක 5ක පමණ කාලයක් වෙනවා අපි මේ වැඩ කටයුතු පටන් අරගෙන. ඒ කියන්නේ දැන් අපි කියනවා වෙළඳ අපි මොකක් හරි දෙයක් බලද්දී ඒකට වෙළඳ වටිනාකමක් එක්ක අපි වෙළඳ මේ පාරිභෝගික බවට පත් වෙනවනේ. දැන් එහෙම නොවි මේ සඳහා තියෙන ප්‍රතිචාරය කොහොමද? මේක හොඳයිද? මේකට මේකේ ගැටලු තියෙනවද? ඔව් ඇත්තටම මෙහෙමයි. දැන් අපි ඔය කියන කාරණාත් එක්කම දැන් අපි පසුගිය කාලේ පුරාවට තරුණයන් එක්ක එකතු වෙලා ප්‍රජාව සහභාගී කරගෙන වීඩියෝවන් ප්‍රජා වීඩියෝවන් 40ක් පමණ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මම මෙතනදී කියන්න ඕනම කාරණාවක් තමයි අපි හැමතිස්සෙම මේ ප්‍රජා වීඩියෝ වල ප්‍රජාවගේ තියෙන ගැටලුම පමණක් නෙමෙයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. අපිට විවිධ ගම් වලට යනකොට අපිට මුණ ගැහුණා විවිධ හැකියාවන් තියෙන පුද්ගලයන්. එතකොට අපි දැක්ක දෙයක් තමයි මේ පුද්ගලයන් ඇත්තටම සමාජයට ආදර්ශමත් පිරිසක්. ඉතින් අපිට ඇතැම් අවස්ථාවල හම්බුණා කාන්තාවන්
ඔවුන්ගේ හැකියාවන් තුළින් ඔවුන් යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කළා ඒ ප්‍රජාවේ ඉන්න අනිත් කාන්තාවනුත් ඒ ව්‍යාපාරයට සම්බන්ධ කරගෙන කොහොමද ආදායම් මාර්ගයක් කරගෙන යන්නේ කියන එක. ඉතින් එවැනි වූ ආදර්ශමත් චරිත සහ මං කියන කලින් කිව්ව ආකාරයේ ගැටලු අපි මේ වීඩියෝ වලින් පෙන්වලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා ලංකාවේ දේශීය කර්මාන්ත තියෙනවා. අපිට කියන්න පුළුවන් වෙස් මුහුණු කර්මාන්තය, බට කර්මාන්තය, කොහු කර්මාන්තය වගේ. ඒ වගේ කර්මාන්ත දැන් බොහෝ දුරට සමාජයෙන් අඩපණ වී යන තත්ත්වයක් තියෙන. ඉතින් ඔය කියන කර්මාන්තවල යෙදෙන පුද්ගලයන් පිළිබඳවත් අපි මේ වීඩියෝ වල ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ විනෝදය සහ මේ සංග්‍රාමයේ වශයෙන් දැනුම් ලබා ගන්න වීඩියෝ නිර්මාණය කරන්න පුළුවන් මේක. ඔව් අනිවාර්යයෙන්ම. දැන් එතකොට මේ දැන් අර කාට හරි හිතෙන්න පුළුවන්කම තියෙනවා මේකට කොහොමද අපි සම්බන්ධ වෙන්නේ? අපි කොහොමද මේ සඳහා එකතු වෙන අපිටත් පුළුවන් මේ වැඩේ කරන්න. අපිටත් මේකේ හැකියාවක් තියෙනවා. එහෙම කෙනෙකුට පරිවිඩයක් තියෙනවද අපිට දෙන්න? ඔව් ඇත්තටම මේක මම හිතන්නේ ප්‍රජා වීඩියෝ ඕනම කෙනෙකුට නිදහස් කියන්නේ මාධ්‍ය වේදීන්ට මම හිතන්නේ Tamanට ජංගම දුරකථනයක් තියෙනවා නම් අපිට ඕන කෙනෙක්ට පුළුවන් ගමකට ගිහිල්ලා ඒ ගමේ තියෙන ප්‍රශ්න පටිගත කරලා ඒ ගමේ ඉන්න මිනිස්සුත් එක්ක කතා කරලා ඒ අයගේ ප්‍රශ්නේ එයාලා තුලින්ම අපිට පුළුවන් මේ ඉදිරිපත් කරන්න මම හිතන්නේ අපිට පෙන්වන්න පුළුවන් වීඩියෝවක් මේ වීඩියෝවේ පෙන්වන්නේ මහනුවර දිගන ප්‍රදේශයේ කළුගල් කර්මාන්තය නිසා ඒ අවට ප්‍රජාව මුහුණ පාන ගැටලු. ඒ කියන්නේ ඒ කළුගල් කර්මාන්තය නිසා ඒ ප්‍රදේශවාසීන්ට ඔවුන්ගේ මහා මාර්ගය අබලන් වෙලා තියෙන තත්ත්වය එහෙම නැත්නම් ඔවුන්ට මුහුණ පාන සිදු වෙලා තියෙන සෞඛ්‍ය ගැටලු ඕ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම අපිට මුණ ගැහුණ ඇතැම් ගම්වල ප්‍රජාවන් කියන්නේ ගංගා ඇලදොල අපවිත්‍ර වෙලා කුණු කසල මේ වගේ පාරිසරික ගැටලු නිසා ඔවුන්ගේ දෛනික ජීවිතයට මුහුණ පාන වෙලා තියෙන ගැටලුත් මේ වීඩියෝ වල නිර්මාණය වෙලා තියෙනවා. දැන් ඔබ හිතනවද රූපවාහිනී ගුවන්විදුලි පුවත්පත් කියන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට වඩා දැන් ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදයේ ඔබ ඇතුළු මේ පිරිස කරන මේ දේ ප්‍රබල වෙයි? මේ ප්‍රජා වීඩියෝ කියලා කියන්නේ මේක මේ ප්‍රජා මාධ්‍යනේ. මේක අයිති වෙන්නේ. එතකොට මේක අර අනිත් මාධ්‍යයට වඩා ප්‍රබල වෙයි කියලා ඔබ විශ්වාස කරනවා? ඔව් අපි එහෙම ප්‍රබල වෙයි කියලා විශ්වාස කරන්නෙම මේ මෙවලම තුල තියෙන ප්‍රජාවගේ සහභාගීත්වය. මොකද මෙතනදී අපි ඉඩක් දීලා තියෙනවා ප්‍රජාවට ඔවුන්ගේ ගැටලුව කතා කරන්න. ඔවුන්ට මේ මෙවලම ඔවුන්ට පහසු විදිහට භාවිතා කළා මෙතනදී ඉදිරියට ගෙන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද ඔවුන් විසඳුමක් අදාළ බලධාරීන්ගෙන් හෝ ඒ අදාළ පුද්ගලයන්ගෙන් විසඳුමක් බලාපොරොත්තු වෙන හැරි මේක ඔවුන්ගේම නිර්මාණයක්. ඒ නිසා තමයි අපි විශ්වාස කරන්නේ මේක ප්‍රබලයි කියලා. ඔව් ඒ කියන්නේ මේක ඔවුන්ගේ හෘද සාක්ෂියමයි මේ එලි දක්වන්නේ. දැන් එහෙම කෙනෙක් එහෙම වීඩියෝ එකක් කරලා එහෙම තමන්ගේ මොනවා හරි දෙයක් වීඩියෝ කරලා ගත්තාම ඔබට දුන්නාම මේක ලෝකයාට බලන්නට තියෙන මාර්ගය මොකක්ද? ඔව් ඇත්තටම ඔය කියන කාරණේ නිසාම අපි තීරණය කරා දැන් අපි පහුගිය වකවානුවේ නිර්මාණය කරපු මේ වීඩියෝ අන්තර්ගත වෙන වෙබ් අඩවියක් iVoice කියලා වෙබ් අඩවියක් අපි එලි දක්වනවා. ඉතින් ඉන්පසුව පුළුවන් මේ වීඩියෝ කලාවට නැඹුරුතාවයක් දක්වන ඕනෑම කෙනෙකුට ඒ වෙබ් අඩවියට ඔවුන්ගේ වීඩියෝවන් ඉදිරිපත් කරන්න. ඒ තුලින් අපි විශ්වාස කරනවා මේ ප්‍රජා වීඩියෝ කියන මෙවලම තවදුරටත් ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඔව්. දැන් මේ ගුවන්විදුලියට රූපවාහිනියට මේ මාධ්‍ය වලට වාරණයක් තියෙනවා. ඒ කියන්නේ ඒකට නීතිමාලාවක් තියෙනවා සහ ඒකට සංස්කෘතියක් තියෙනවා. දැන් මේ ප්‍රජාව අතට මේ වැඩේ ගියපුවාම ඔවුන් මේ කරන වීඩියෝ සමහර වෙලාවට තුල තියෙන ගුණාත්මක භාවය පිළිබඳව කොහොමද කටයුතු කරන්නේ? ඇත්තටම මෙහිදී අපි ගොඩක්ම අර කියන වගේ අපි මේකේ තියෙන තාක්ෂණික පැත්ත ගැන අපි ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ. මේකේ අපිට අදාළ වෙන්නේ ඔවුන්ගේ තිබෙන ගැටලුව හෝ ඒ පණිවිඩය නිවැරදිව ඉදිරියට ගෙන යන්න පුළුවන්ද ඒකට ඔවුන් යම්කිසි විසඳුමක් බලාපොරොත්තු වෙනවාද යන කාරණේ ඒ වීඩියෝ තුල අන්තර්ගත වෙනවා නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් පුහුණු කිරීමේ කාර්යයක් කරා කියලා කිව්වා. එතන කී දෙනෙක් හිටියද? ඒගොල්ලොන්ට කොච්චර කාලයක් පුහුණු කරාද? කොහොමද මේ පුහුණුව ඒ සඳහා විද්වතුන් සහභාගී කරගන්න තියෙන්නේ? ඇත්තටම අපි පුහුණුව සඳහා ඉන්දීය ආචාර්යවරුන් සහ ලාංකීය ප්‍රවීණයන් මේ සඳහා සම්බන්ධ කරගත්තා. දින 10ක 12ක පමණ වැඩිපුළු මාලාවක් අපි ක්‍රියාත්මක කරා මාතර නුවර සහ දිවයින පුරාම. එතකොට මෙහිදී මේ තරුණ තරුණියන්ට ඒ තාක්ෂණය සම්බන්ධ දැනුම ඒ හැමදේම අපි ලබා දුන්නා. උන්ට ගමට ගිහිල්ලා ඒ ප්‍රජාවත් සමග කොහොමද මේ කාර්යය ලියන්න ඕනේ කියන කාරණා පිළිබඳ පුළුල් දැනුමක් ලබා දුන්නා. හොඳයි අපි මේ තවදුරටත් කතා කරමු. කෙටි විරාමයක් අරන්
දැන් අර මේ ඡායාරූපයක් තියෙනවා රේල් පාරක් මෙහෙම තියෙනවා රේල් පාරක මැද මලක් පිපිලා තියෙනවා පුංචි කවි කෑල්ලක් තියෙනවා මේ ඡායාරූපයක් ගත්ත ඡායාරූපයක් මම කෝච්චියක් ඇයි නුඹ පිපුණේ රේල් පාරේ ඒ වගේ මේ පුංචි කැමරා ෂොට් එකකින් පුදුම දේවල් කියන්න පුළුවන්කම තියෙනවා. දැන් මේකට මේ ඔබ කිව්ව නිර්මාණශීලී හැකියාවවත් අපි මේකේ තාක්ෂණික පැත්තවත් මේ කතා කරන්නේ නැහැ කියලා. ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදයේ මේ නිර්මාණ පැත්තට යන්නේ නැද්ද? ඒ කියන්නේ කෙටි චිත්‍රපට වගේ ඒ වගේ දේවල් පිළිබඳව. ඔව් ඇත්තටම ඔබ කිව්ව නිසා මම කියන්නම් මේ දිනවල අපි කෙටි චිත්‍රපට තරංගාවලියක් පැවැත්වෙනවා. ඉතින් ඒකට අපි තේමා කරගෙන තියෙන්නේ පශ්චාත් යුද සමයේ සහජීවනය කියන තේමාව යටතේ ඕනෑම තරුණ පිරිසකට ඕනෑම කෙනෙකුට පුළුවන් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරලා අප වෙත යොමු කරන්න. ඒක මැයි 10 වෙනිදා තමයි ඒකේ අවසාන දිනය. ඉතින් කෙටි චිත්‍රපට කලාවේ නියැලී ඉන්න කෙනෙක්ට ඒ සඳහා යොමු වෙන්න පුළුවන්. ඊට අමතරව අපි ජනමාධ්‍ය සංසදයක් විදිහට පසුගිය වසර ගණනාව පුරාවට විවිධ මාධ්‍ය මෙවලම් අපි ක්‍රියාත්මක කළා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ 2013 වසරේ පටන් ශ්‍රී ලංකා ප්‍රජා නාට්‍ය වැඩසටහන අපි සිදු කරන අධ්‍යාපන ප්‍රජා නාට්‍ය කියලා කියන්නේ වීදි නාට්‍යයට අපි ප්‍රජා නාට්‍ය කියලා කියන්නේ ෆෝරම් තියටර් කියලා අපි හඳුන්වන ඒ කලාව. ඉතින් අපි ඒක අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා දිස්ත්‍රික්ක 8ක් පමණ මේ වන විට අපි ආවරණය කළ තියෙනවා සිංහල දෙමළ මුස්ලිම් පාසල් වලට ගිහිල්ලා ඒ පාසල් ළමුන් සහ තරුණයන් ප්‍රජාවන් සම්බන්ධ කරගෙන කොහොමද සමාජ සාරධර්ම අපි මේ අපේ ජීවත් වෙන සමාජයේ සමාජගත කරන්න ඕනේ කියන සංකල්ප තමයි අපේ ප්‍රජා නාට්‍ය වැඩසටහනේ සිද්ධ කරන්නේ. ඉතින් ඊට අමතරව ගුවන් විදුලි නාට්‍ය ඒ වගේම නිර්මාණශීලී ලේඛන කලාව වැනි මාධ්‍ය මෙවලම් පිළිබඳ අපි පාසල් දරුවන්ව ළමුන්ව වැඩමුළු වලට යොමු කරනවා. ඔවැනි කාරණා තමයි අපේ සංසදයෙන් ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ සංසදය කියලා කිව්වහම මේ ඔබ මේ කතා කරනකොට මට තේරෙන්නේ සම්පූර්ණයෙන්ම ගත්තහම පූර්ණ වශයෙන් සියලුම මාධ්‍යයන් ආවරණය කරන ඒ මාධ්‍යයට අත්විවරමක් ලබා දෙන තැනක් විදිහට හඳුනන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම දැන් අපිට ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදය කියලා අපි දැන් මේ කතා කරා මේක ඇත්තටම මොකක්ද? ඇයි මේක පිහිටුවේ? මොකක්ද මෙහි අරමුණ? මොකක්ද මෙහි තිබෙන දැක්ම කියන කාරණා පිළිබඳව කාටවත් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒකට ඔබට පිළිතුරක් තියෙනවා. ඔව් ඇත්තටම අපි දැන් මේ ශ්‍රී ලංකා ජනමාධ්‍ය සංසදය ගත්තාම වසර ගණනාවක් පුරාවට ප්‍රජා මාධ්‍ය කියන ඒ සංකල්පය අපි කමියුනිටි මීඩියා කියන එකේ කොහොමද ලංකාව තුළ මේ ප්‍රජා මාධ්‍ය කියන එක ඉස්සරහට ගෙනියන්න ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන් ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මෙහිදී විශේෂයෙන්ම අපි පාසල් ළමුන් තරුණයන් කාන්තාවන් වැඩමුළු වලට යොදාගෙන කොහොමද ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කරන්නේ ඒ ඔස්සේ මාධ්‍ය කියන ඒ ප්‍රජා මාධ්‍ය කියන තැන කොහොමද අපි ඉස්සරහට ගෙනියන්නේ කියන කාරණාව තමයි අපේ ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදයේ ප්‍රධානතම අපේ අරමුණ වෙලා තියෙන්නේ. ඔව් ඒක මේ විශේෂයෙන්ම ජනතාව අතරට මාධ්‍ය පත් කරනවා නම් ජනතාව අතරට මේ මාධ්‍ය යවනකොට ඒ පිළිබඳව යවන පිරිස බොහෝ පරිස්සම් යුතු වෙනවා. මොකද ජනතාව අතරේ විවිධ පුද්ගලයන් ඉන්න පුළුවන්කම තිබෙනවා. ඒ සඳහා උන්ට ඒ පුහුණුව වැදගත් වෙනවා. ඒ පුහුණුවට හොඳ අත්විවරමක් ඔබ අරන් තියෙනවා මේ තරුණ ජාතික තරුණ වීඩියෝ සම්මේලනය කියලා සම්මේලනයේ ඇතුළේම තවත් දෙයක් හදාගන්න. මොකද මේ තරුණ වීඩියෝ සම්මේලනය? ඔව් ඇත්තටම මේක අර මං කලින් කතා කරපු අපේ ප්‍රජා වීඩියෝ මාධ්‍යයට හඳුන්වා දීමත් එක්කම අපි තීරණය කළා ජාතික තරුණ වීඩියෝ සම්මේලනයක් අපි සංවිධානය කර යුතුයි කියලා. අපි අපේ මූලිකම අරමුණ තමයි මේ සම්මේලනය වර්තමානයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළට මේ ප්‍රජා වීඩියෝ කියන මෙවලම ස්ථානගත කරන්නේ කොහොමද කියන එක සහ ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය තුළට මේ මෙවලම කොයි ආකාරයෙන්ද භාවිතා කරන්න පුළුවන්, කොයි ආකාරයෙන්ද ඒක වැදගත් වෙන්නේ කියන කාරණය පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කිරීමට තමයි අපි මේ සම්මේලනය සංවිධානය කරේ. ඉතින් මේ සඳහා අපි ස්වාධීන රූපවාහිනිය ඇතුළු රජයේ සහ පෞද්ගලික මාධ්‍ය නාලිකාවල ප්‍රවීණයන් සම්බන්ධ කරගෙන සිටිනවා. ඒ වගේම විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන්, රාජ්‍ය ආයතනවල නියෝජිතයන්, ප්‍රවීණ මාධ්‍ය සිවිල් සංවිධාන ආයතනවල නියෝජිතයන් මේ සියලු දෙනාම එකතු කරගෙන අපි
අප්‍රේල් 24 වෙනිදා ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී උදෑසන 8:00 සිට 2 දක්වා මෙම සම්මේලනය පැවැත්වෙනවා. ඉතින් මම මේ අවස්ථාවක් කරගන්න කැමතියි ඒ සඳහා විවෘත ආරාධනා කරන්න වීඩියෝ කලාවට කැමති හෝ ඒ සඳහා එහි නියැලී සිටින කෙනෙක් වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් වෙන්න පුළුවන් ඕනෑම කෙනෙකුට අපේ මේ සම්මේලනයේට සහභාගී වෙන්න පුළුවන්. මම දුරකථන අංක සඳහන් කරන්නම් 0111 877 0227 මේ දුරකථන අංකයට අමතලා ආසනයක් වෙන් කරගන්න පුළුවන්. මේ සම්මේලනයේ මම කියන්න ඕනේ අපේ විශේෂිත ආරාධිත අමුත්තා වශයෙන් පැමිණෙන්නේ ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගායන්ත කරුණාතිලක මැතිතුමා. එතුමාගේ මූලාරම්භ දේශනයත් මේ සම්මේලනයට ඇතුළත් වෙනවා. ඒ වගේම අපි පසුගිය දිනවල ක්‍රියාත්මක කරා ජාතික ප්‍රජා වීඩියෝ තරඟාවලිය. ඉතින් මේ තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානයත් එදිනම අපි සිදු කරනවා. ඔව් දැන් මේ ඔය තරඟේ පැවැත්වුනේ කොහොමද කියලා පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න. දැන් සමහර වෙලාවට ප්‍රජා දැන් අපි කියලා මම මොනවා හරි මට කැමති දෙයක් අපි වීඩියෝ කරගෙන යනවා. එතකොට එක මාතෘකාවක් තිබුණාද? ඔව් අනිවාර්යයෙන්ම අපි මේ තරඟාවලිය සඳහා මාතෘකාවන් යෝජනා කරා. අපි දීපු මාතෘකාව තමයි මේ දිනවල නිතර ලංකාවේ අපි කතාබහට ලක් කරන තේමාවන් තමයි අපි යොමු කරේ. එතකොට විශේෂයෙන්ම අභ්‍යන්තර සහ බාහිර සංක්‍රමණිකයන් මුහුණ පාන ගැටලු, ඒ වගේම කාන්තා හා ළමා අයිතිවාසිකම් පිළිබඳ කතාන්දර, ඒ වගේම පාරිසරික ගැටලු, ඊට පස්සේ ආහාර සුරක්ෂිතභාවය වගේ තේමාවන් අපි යෝජනා කරා. විනාඩි 2ක ප්‍රජා වීඩියෝවක් නිර්මාණය කළා අපිට එවන්න කියලා තිබ්බේ. ඉතින් අපිට ඉතාමත් හොඳ ප්‍රජා වීඩියෝවන් හම්බ වෙලා තියෙනවා තරුණ පිරිස විසින් නිර්මාණය කරපු. ඔව් දැන් මේ අපිට පුළුවන්කම තියෙනවා මේ සම්මේලනයේ 24 වෙනිදා පදනම් ආයතනයේ තියෙන සම්මේලනයේට දැන් කෙනෙකුට හිතන්න පුළුවන් ලංකාවේ විශ්වවිද්‍යාල මට්ටමේ උගන්වනවා. මේ කාරණා පිළිබඳව උගන්වනවා. විවිධ ආයතන තිබෙනවා. මේ පිළිබඳව ගොඩාක් අත්දැකීම් තියෙන තරුණයෝ ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ආසාව තියෙන මේ තාම මේ අඩිය තියලවත් නැති අය ඉන්න පුළුවන්. දැන් මේ දෙගොල්ලෝ එකතු කරමින් පුළුවන් නේද මේ කාරණා විදිහට අරගෙන? අනිවාර්යයෙන් මේක තමයි අපිට මේ සම්මේලනයේ අපේ ප්‍රධානතම අරමුණ. අර අපි කලින් කිව්ව තරුණයන් සහභාගී වෙනවා වගේම අපි ඒකයි විවෘතව ආරාධනාවක් කරන්නේ මේ කලාවට, ඒ කියන්නේ මේ මාධ්‍යයට ඇල්මක් දක්වන කෙනෙක් ඉන්නවා නම් මේ සඳහා සහභාගී වෙන්න කියලා. මොකද අපි මේ සම්මේලනයේට සම්බන්ධ වෙන ප්‍රවීණයන් ඔවුන් මේ විෂය සම්බන්ධයෙන් බොහෝ දැනුමක් තියෙන පුද්ගලයන්. ඉතින් කොහොමද මේ ප්‍රජා වීඩියෝ කියන මෙම නව මෙවලම අපි කොහොමද ප්‍රධාන ධාරාවේ මාධ්‍යයට ගෙන යන්න ඕනේ? මේක කොහොමද අපි ලංකාවේ අපි කියන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයේ සවිබල ගැනීම සඳහා මේක කොහොමද පාවිච්චි කරන්න ඕනේ කියන කාරණේ පිළිබඳ ලොකු කතිකාවතක් ඇති කරන්න පුළුවන් මේ සම්මේලනය තුළින්. දැන් ඔබට පුළුවන් නේද දැන් අපි අන්තර්ජාලය ගත්තාම අන්තර්ජාලයේ වැරදි පැති තියෙනවා වගේම විනෝදය තියෙනවා, දැනුම තියෙනවා, ප්‍රවෘත්ති තියෙනවා සහ අපිට මේ රූපවාහිනියට ගුවන් විදුලියට බැරි ප්‍රතිපෝෂණය ඒ වෙලාවේ ලබා දීමේ හැකියාවක් තිබෙනවා ඉන්න කෙනෙකුට. මේ අන්තර්ජාලය හරහා මේ කාරණාවට පාරක් හදාගන්න පුළුවන්කමක් තියෙනව නේද? ඔව් අනිවාර්යයෙන්ම අපි කියන්නේ අපි හැමතිස්සෙම කියන දේ තමයි අද වෙන විට මේ සමාජ වෙබ් අඩවි වෙන්න පුළුවන් මේ තුල ඇත්තටම අපි දැක්ක පහුගිය වකවානුව පුරාවටම කොහොමද තරුණ පිරිස ඇත්තටම ලංකාවේ ජීවත් වෙන තරුණ පිරිස කොහොමද ඔවුන්ගේ හැකියාවන් තුළින් යම්කිසි වෙනසක් ඇති කිරීමට ඔවුන්ට ඊට ප්‍රස්තාව ලැබිලා තියෙන කියලා. ඉතින් ඒ නිසාම තමයි ප්‍රජා වීඩියෝ වෙන්න පුළුවන්, වාර්තාමය වැඩසටහනක් වෙන්න පුළුවන්. ඒ කියන ඔය කියන ඕනෑම කාරණයක් ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා අද ඉතාමත් බොහොම ලෙහෙසියෙන් ඔවුන් යම්කිසි දෙයක් නිර්මාණය කළේ YouTube එකට ඉදිරිපත් කළා ඒක ඉස්සරහට ගෙනියන්න. අර මෙතනදී වැදගත් කරුණ වන්නේ අපි ඒ කරන්නේ මොන කාරණාවන් සම්බන්ධයේද කියන එක ගැන දැනුමක් තියෙන්න ඕනේ. චේතනාව මොකද්ද? චේතනාව මොකක්ද? දැන් මේ අපි දැක්කා බොහෝ මේ අන්තර්ජාලය තුළ බොහෝ දෙනාට මේ සජීවී බව, ඒ කියන්නේ යම්කිසි ප්‍රජාවක් තුළ ප්‍රජා සංස්ථාවක් තුළ සිද්ධ වෙන වැරදි කාරණාවන් මේ සඳහා උන්ට ප්‍රතිඋත්තර දෙන්න පුළුවන්කම තිබුණා. ඒ හරහා වැරදිකරුවන් අල්ලා ගැනීම හැකියාවත් පසුගිය දවස්වල අපි දැක්කා. ඉතින් ඔබ හිතනවාද මේ කාරණාව මේ විදිහට අරගෙන ගියපුවාම තරුණයෝ බාල මහල මේ සියලු දෙනා අතර දැන් ෆෝන් එකක් තියෙනවා. මේ කාරණාවත් එක්ක කිසි කෙනෙකුට වැරද්දක් කරන්න බැරි යහපත් සමාජයකට මේක පාරක් කියලා.
අනිවාර්යයෙන්ම මම හිතනවා මොකද අපි දැක්කා පහුගිය වකවානුව තුලම ලංකාව තුල සිද්ධ වෙච්ච ඇතැම් සිද්ධීන් එවලේම තමන්ගේ ජංගම දුරකථනින් වීඩියෝ කරලා ඒක ඉදිරියට ගේනවා. ඉතින් මම හිතනවා ලංකාවේ අර නිදහස් මාධ්‍ය කියන තැනට ලොකු ඉඩක් දැන් ලැබිලා තියෙනවා. ඉතින් අර ඒ නිදහස කියන දේ තුළ ගැටලු එහෙම නැත්නම් අපි දකින විවිධ සමාජ ප්‍රශ්න ඉදිරියට ගෙනීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ නිදහස කියන එක අයුතු විදිහට නෙවෙයි තමන්ට සංස්කෘතියක් තබාගෙන කටයුතු කළ යුතු වෙනවා. එතකොට තමයි මේ සියලු දේවල් සාර්ථක වෙන්නේ. ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදයේ අපි අද කතා කරේ ව්‍යාපෘති නිලධාරිණී සෞම්‍ය අමරසිංහ ඔබතුමියත් එක්ක අපි මතක් කරන්නම් ඔබට මේ සඳහා සහභාගී වීමට අවශ්‍යතාවයක් තියෙනවා 0112 877 02 7 877 02 දුරකථන අංකය සහ 071 533යි 17යි 03 කියන දුරකථන අංකයට කතා කරලා ඔබට වැඩි විස්තර ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ තියෙන්නේ අප්‍රේල් 24 වෙනිදා ඔබට පුළුවන් මේ සඳහා සහභාගී වෙලා මේ පිළිබඳව දැනුමක් ලබා ගැනීමේ හැකියාව ඔබට අවස්ථාවක් තියෙන මොනවද? ඔව් ඇත්තටම මම කියන්න ඕනේ මේ සම්මේලනය ගැන කතා කරනකොට අපිට මේ සම්මේලනය සහ මේ ප්‍රජා වීඩියෝ කියන පහුගිය වකවානුව පුරාවට අපි කරපු ව්‍යාපෘතියට අපිට සහාය දැක්ුවේ පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනය ඔවුන් අපිත් සමග එකතු වෙලා මේ කියන ක්‍රියාවලිය සාර්ථක කරගන්න මේ සම්මේලනය දක්වා අපිත් එක්ක දිගටම අපිත් සමග කටයුතු කරා. හොඳයි බොහොම ස්තුතියි මේ කාරණාව ඉදිරියට කරගෙන යන්නට අපි ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය ඉදිරියට ඔබට සුබ පතනවා. ආයුබෝවන්. බොහෝ දේවල් වැදගත් තොරතුරු අපිට තිබෙනවා. ඔබ සමග සාකච්ඡා කරන්න ඔබ දැනුම්මත් කරන්න අපි ආයෙත් දවසක එන්නම් ITN කොපි ටේබල් එක. ආයුබෝවන්.